පෙන්ට්‍රෝල් වලට ගිහලා මෙන්න මේ බෝම්බේ අරගත්තට පස්සේ දැන් මගේ අතේ තියෙන බෝම්බේ ආන් අර පේන කහ පාට එක ඇතුළට දාන්න තමයි තියෙන්නේ. ඕගොල්ලෝ දකින්න ඇති මට කියන්න බැරුව ගියා කහ පාට එක තියෙනවා. හෙලෝ ඉතින් කොහොමද අද ආදරෙන් සාදරෙන් ගෙන ගින්දරෙන් පිළිගන්නවා වගේ NK Gaming YouTube channel එකේ එන තවත් එක GTA 5 එකේ තියෙන funny gameplay video එකක් එක්ක. ඉතින් අද තියෙන්නේ මොකද්ද? ඕගොල්ලෝ මෙච්චර දවසක් පුණුපුණා බලා සිටියේ මහා රත්තරන් බඩු කඩේ මංකොල්ලේ තමයි. ඉතින් අපි කරන්න හදන්නේ ස්මාර්ට් විදියට තමයි මේක අපි හොරගම් කරන්න යන්නේ. පේනවනේ අපි රතු පාට කිට් එක දාන් ඉන්නේ. ඒ කියන්නේ අර ගෑස් එක දාලා මංකොල්ල කන්න යන ඉඳ තමයි. හරිද? ඉතින් वीडियो का ताने तो गीला බලමු වීඩියෝ එක මොකක්ද වෙන්නේ කියලා. ඉතින් දැන් මයිකල් අයියයි ෆ්‍රැන්ක්ලින් අයියයි ගේම්මඩ කාර් කරන එකලා යන ගමන් ඉන්නේ. මේ සෑහෙන දවසකට පස්සේ වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණේ වෙලාවක් තිබ්බේ නැහැ මේ දවස් ටිකේ දාගන්න. ඉතින් අපි බලමු මොනවද වෙන්නේ කියලා. අපිට ඉස්සරහින් හරවන්න තියෙන්නේ. ඒක කොතරම්ද බං ආටෝ පහුණා කියන විස්තර මෙතන ඉන්නේ අපි ඊට පස්සේ හරවන්න ඕන. ඉතින් අපි කරන්නේ අර අපි එදා උස්සන් ගියපු අර අපි කාර් එකක් කිස්සුවා මතකද අර පොලිස් කාර් එක. ඒක ඇතුළේ තිබ්බ ගෑස් එක දාලා අපි කට්ටිය සිහිය නැති කරලා තමයි වැඩේ දෙන්න හදන්නේ. හරිද? අපි ඉතින් මුලින්ම ෆ්‍රැන්ක්ලින් අයියව එක්කන් ගිහිල්ලා ගෑස් ගන්න ගෑස් එක දාන්න අපි රූෆ් টොප් එකට යන්. ඉතාල මයිකල් අයියා ගිහලා ෆොටෝ ගහගත්ත පොට් එක මතකයි නේ ඔයගොල්ලන්ට. ආන් එතනට තමයි යන්න ඕන. හරිද? එතනට ගිහිල්ලා ෆොටෝ ටික ගහගත්ත තැනට ගිහිල්ලා අර ගෑස් ටික AC යන කෑලි වලින් ඇතුළට දැම්මනම් හරි. හරිද? දැම්මට පස්සේ කට්ටිය මෙතන ඉන්න අය ටික ලාවකට නින්දා ගන්නවා. අපිට ඉතින් ඒ වෙලේ පැනලා ඉක්මනට හොරකම් කරගන්න තමයි තියෙන්නේ. හරිද? ඉතින් අපි යන්කෝ බලන්න මොකද්ද වෙන්නේ කියලා මේකේ. අපිට තව ටික වෙලාවක් යයි වගේ පොට් එකට යන්න තව ටික දුරක් තියෙනවා. ඉස්සරහින් තියෙනවා ඒ වමට දාන්න. ඉතින් ඕගොල්ලෝ තාමත් මගේ channel එකට අලුත් කෙනෙක්. එහෙනම් තාමත් මගේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් දැම්ම ගිහිල්ලා මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාගෙන ඉතින් set වෙමු. ඉතින් ආයෙත් කතාවට මොකද වෙන්නේ කියලා බලන්න. අපිට දැන් පොට් එකට හුඟක් ලං වෙලා තියෙන්නේ. දැන් මෙතන ඉස්සරහින් ගිහිල්ලා රතන ඕගොල්ලෝට පේනවා ඉතින් පොට් එකක් තියෙනවා කහ පාට චූටි රවුමක් පත් වෙනවා. ආන් එතනට තමයි අපි යන්න ඕන. මෙන්න මෙතන අපි වාහනේ නවත්තගමු. මෙතනින් අපිට ෆ්‍රැන්ක්ලින් අයියා දාලා එනවා මයිකල් අයියා. අපේ අඩුවේ කාර් එකේ මොකක්වත් හිටියේ නැද්ද මම දැක්කේ තියෙන නිවන්න මොකක් හරි. අපි ඉතින් යමු දැන් ෆ්‍රැන්ක්ලින් අයියත් එක්ක ගිහිල්ලා අපි අතන තියෙන AC යන කවුළු ටිකට අපි ගෑස් එක දාලා එමු. ඒක කට්ටිය ඇතුලේ ඉන්න කට්ටියම ඉතින් ෂට් ඩවුන් වෙනවනේ. ඒක තමයි ඉතින් කරන්න ඕන. හරිද? අපිට ඕන නම් මේක කරන්න පුළුවන් ස්මාර්ට් විදියට නැත්තම් අර ඇතුළට පැනලා කඩාගෙන භීෂණයක් කරලා කුඩු පට්ටම් කරලා බඩු අරන් යන්න. හරිද? මෙහෙම ස්මාර්ට් විදියට කරත් කුඩු කරලා තමයි ගන්න ඕන. අර විදියට කරොත් අපි කෙලින්ම තුවක්කු අරගෙන ඇතුළට පැනලා එතන වෙනම භීෂණයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. හරිද? එහෙනම් මේ විදිහට කරන්න යමු බාන්න. ඕගොල්ලෝ කැමති නම් අර විදිහට ගේම් ප්ලේ එකකුත් ඕන නම් කමෙන්ට් දාන්න මම මේ විදිහට ගේම් ප්ලේ එකක් ගේන්නම්. එක්කෙනෙක් කමෙන්ට් එකක් දැම්මොත් ඒ කෙනා වෙනුවෙන් හරි ගේනවා අනිවාර්යෙන්. මෙතන උඩට තමයි නගිනවා. මේ තියෙන කහ පාට රවුම. හරිද? මෙන්න මෙතන උඩට නැගලා. අපිට මෙතනින් පෙන්ට්‍රෝල් වලට ගිහලා මෙන්න මේ බෝම්බේ අරගත්තට පස්සේ දැන් මගේ අතේ තියෙන බෝම්බේ ආන් අර පේන කහ පාට එක ඇතුළට දාන්න තමයි තියෙන්නේ. ඕගොල්ලෝ දකින්න ඇති මට කියන්න බැරුව ගියා කහ පාට එක තියනවා කියලා. දැක්කද? එතන පිපිරලා දැන් එකකින් ගෑස් එක යන මාර්ගය ඇතුළට අපි ඉතින් දැන් ඉක්මනට යන්. මෙන්න පෙන්නනවා ඉතින් කඩේ ඇතුළේ වෙන ෂොප් එකේ වෙන සීන් එක. ගෑස් වලින් මේ AC කවුළු වලින් ගන්නට ගෑස් එක එළියට ඇතුළට එනවා. අක්කා කෑ ගහනවා. ඔක්කොරි ප්‍රශ්නයක් වගේ. අඩෝ අක්කා වැටුණා කියහන්කෝ. අඩෝ ඔක්කොම වැටුණා. අඩෝ සිකියුරිටියත් වැටුණා. සිකියුරිටියත් බිම අඩෝ ඔක්කොම අඩේ අපේ සෙට් එකේ ඉන්නවා. අඩෝ නිකන් මනි හිස්ට් එකේ වගේ නිකන් සෙට් එක වගේ රතු පාට කිට් එක දාලා මයිකල් ඒ කැරක්ටර් එකෙන් තමයි දැන් ප්ලේ කරන්නේ. ඉතින් අපි ඉක්මනට මේ බඩු ටික දාගමු. මේ රත්තරන් සෑහෙන්න තියෙනවා අපිට රත්තරන් ගන්න ඕන. අතන යට පේනවාද ඔයගොල්ලොන්ට මේ ගාණ කවුන්ට් වෙනවා. ඒකේ අපි මේ සල්ලි කොළ පාට වෙනකන් ওই ගාණ ගන්න ඕන. මම හිතන්නේ බිලියන 2.5ක් ගන්න ඕන ඩොලර්. හරිද? අර මතකද ඔයගොල්ලොන්ට අපි අර මේ ෆ්‍රැන්ක්ලින් අයියා මයිකල් අයියා ගිහිල්ලා එකෙක්ගේ ගෙයක් කැඩුවා. අර ඩ්‍රග් ඩීලර් කෙනෙක් ආන් උට දෙන්න තමයි මේ මංකොල්ල කරන්නේ. හරිද? ඉතින් අපි ඉක්මනට ගිහිල්ලා මේ මයිකල් අයියා කරපු මෝඩ වැඩේට ඉතින් අපි සල්ලි දෙන්න බෑ රේ කාට නැත්නම් අපිව මරනවා. ඉතින් අපි ඉක්මනට මේ රත්තරන් බඩු ටික අරගෙන පැනගමු පොලිසියට මාවට්ටු වෙන්නේ නැතුව. හරිද? මන්ට ගමු. හරි දැන් අතන කවුන්ටර් එක ගන්න අපිට කොළ පාටලා තියෙන. ඉතින් වැඩි වෙන්නේ නැහැ නේ. ඔක්කොම සල්ලි ටික අරගෙන යම්බා. ඉතුරුනොත් අපිටනේ. හරි දැන් ඔක්කොම සල්ලි ටික නම් ඉවරයි වගේ.
අනේ තාම මෙතන එකක් තියෙනවානේ. අපි ඉතින් ඉක්මනට එළියට පැනගමුද? මෙතන ටයිම් එකක් තියනවාද කොහෙද හරිද? අපිට හුඟක් වෙලා ඉන්නත් බැරුව ඇති. අඩෝ මෙතන තියෙනවා මාට්ටුයි. අඩෝ මයිකල් යල්ලා විසික් කරා කියන් කරුව. බලයෙන් යන්න උතන්ටලා ඉඳපන්. හරි. මයිකල් මොකද කරයි යමන්. මයිකල් නෙවෙයි ෆ්‍රැන්ක්ලින්. ඉතින් අපි දැන් ආයේ ෆ්‍රැන්ක්ලින් අයියා කැරක්ටර් එකකින් ඉතින් තමයි ඉන්නේ. අපි ඉතින් දැන් ඉක්මනට සල්ලි බෑග්ගෙත් අරගෙන මෙතනින් මාරුවෙමු. දැන් ඉතින් අපි සල්ලිකාරයෝ. අඩෝ සල්ලිකාරයෝ කියන්නත් බෑ නේබා. මේක ඉතින් අරුට පුදන්න එපා. අපි ඉතින් හරියටම ගාන ගණන් කරලා ඉතුරු ටික අපි තියාගමු මචං. ඕක තමයි කරන්න ඕන. අපි ඉතින් ඉක්මනට යන්. ඔයගොල්ලෝ ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා තියාගන්න. ඉතින් ඈ මම හැම වෙලේම කියනවනේ බා. ලයික් කරලා කමෙන්ට් කරලා කැමතිද? අපි ගානට පාන මුලින් පාන්න ගත්තා. දැන් අපිට මෙන්න මෙතන තියෙන ටනල් එක දිගේ තමයි යන්න තියෙන්නේ. හරිද? මේ ටනල් එක දිගේ අපිට තව යන්න තියෙනවා සෑහෙන දුරක්. මෙතනින් ගියාට පස්සේ වෙන දේ ඊට පස්සේ බලමු. දැන් මුලින්ම මෙතනින් යන්න අපි. හරිද? මේක යන්න තව සෑහෙන දුරක් තියෙනවා. මේකේ ටනල් එක දිගේ යන්නත් මේකත් තියෙන දිග ටනල් එකක් බා. මේ කුණු පානද බා අපිට හිතා ගන්න වෙනවා. ලංකාවේ තියෙනවද බා මෙහෙම උව? නෑ නේ. ලංකාවේ නම් මෙහෙම උව තියෙන විදියක් නෑ ගයිස්. අපි ඉතින් ඉක්මනට යමු මොකද්ද වෙන්නේ කියලා. අපති තේ තු අපතියා. අඩු හරියන්නේ නැද්ද බා? ඉවර වෙන්නේ නෑනේ බා දෙපා වෙනවා. පොඩ්ඩක් මෙතන හිමින් යන්න ඕන බලන්න. මම සින්දුව ලස්සනයිනේ. ලස්සනයි කමෙන්ට් එකක් දාන්න ලස්සනයි කියලා. අපේ බල්ලක් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා මං සින්දු කියද්දි. අපි ඉතින් මන්ට යම් බලන්න තව තියෙනවා තව සෑහෙන දුරක් ඈත තියෙනවා වගේ බා. මම මතක ඇටියට. බයි බෑ බෑ මේ කානුවේ වැටුනොත් එහෙම කොහේ හරි විනාශයිනේ මම බයික් එකේ ගෙන යන්නේ කාර් එකක් නෙමෙයි මේක. වැටුනොත් බිමට වැටෙනවා. ඒ හින්දා බලාගෙන යන්න ඕනේ. එතකොට අරුන්වම කැරුණ ගමන් ආයේ මම මුලින් ඉඳන් කානුව දිගේ එන්න ඕන. ඒක වාතයක් නේ බා. තාම එක පාරක්වත් මේක කොහෙවත් පරාදුන්නේ නැහැ. ගෙම්මට යන්න ඕන. ඒ හින්දා අපි ඉක්මනට මේ ටනල් එක දිගේ ගිහිල්ලා එළියට ඉවර වෙමු. දැන් නම් තව ටික දුරයි තියෙන්නේ මේකෙන් එළියට එන්න. මට මතක හිටියේ ටික දුරයි තියෙන්නේ තව. ඉතින් මෙතනින් පාන්නලා අපිට තව කඳු දෙකක් හරි තුනක් හරි වගේ ඇත්තේ මං හිතන්නේ උඩ පන්නන්න. මම මතක නෑ හරියට මචං. මට මතක හිටියනම් තව එක කන්දක් හරි දෙකක් හරි තියෙන්නේ. එකයි දෙකයි අඩෝ අර පේට් මෙන්න මෙතනින් එළියට එනවා. අපිට ආයෙත් ඉතින් මෙතනදී අපි කැරක්ටර් එක මාරු වෙනවා. හරිද? ගැම්මට ඉතින් පේනවා ෆ්‍රැන්කින් අයියා පන්නද්දිව අපි මයිකල් අයියා කැරක්ටර් එකට ආයෙ මාරු වෙනවා. ඉතින් අපිට දැන් තියෙන්නේ මෙන්න මේ වාහනෙන් ගිහිල්ලා මෙන්න මේ කාර් ටික හප්පන්න තමයි. මේ පොලිස් කාර් තියෙනවනේ. අඩෝ අස්සේ හිරවුණා නෑ නේ අවුලක් නෑ. ඉතින් ආයෙ මං එන්නම් කතාවට. මොකද්ද මං කීකීඩියේ මේ වාහනෙන් හප්පද්දි අර පොලිස් කාර් ආයෙ එන්නේ නෑ. ඒ වගේ බොනට් එකෙන් දුමක් දාලා එන්ජින් එකට මොකක් හරි වෙනවද කොහෙද මම ඔයගොල්ලෝ පෙන්නන්න ඉන්නේ. ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ කාර් එකේ බලන්න. අර දැක්කද බොනට් එකෙන් දුම දානවා. ඒ මොකක් හරි ඔය වාහනෙන් හප්පද්දි මොකක් හරි සීන් එකක් වෙනවා. ඉතින් මම දන්නේ නැහැ හරියටම. ඒක තමයි වෙන්නේ මොකක් හරි වෙනවා. මම දැක්කනේ. අර දැක්කනේ දුම යනවා. අපිට තියෙන්නේ මේ බයික් තුන කවර් කරගෙන කොහොම හරි මේ වාහනෙන් හප්පලා අරගන්න තමයි. මෙතන උත් එකක් දායි. ඒ වගේම දැම්මේ දැක්කනේ ඩාර්ක් මැජික් මචන් ඩාර්ක් මැජික්. උඹලට නෑනේ උඹලට තියෙන්නේ ඩාර්ක් නෙමෙයි ලයිට් මැජික්. කියන්නට මෙතනින් යන් දැන් හරි අඩෝ අපි තරු ටික නිවා ගත්තා කොහොම හරි. අපි දැන් ඉතින් සල්ලිකාරයෝ තමයි. ආයෙත් අරදු. අපි නෙමෙයි. ට්‍රක් ඩීලර්ම තමයි. අපි මයිකල් අයියා කැරක්ටර් එක තමයි ඉන්නේ මම කෝකටත් කියලා බැලුවේ ඒකයි. ගෑනියෙක් කතා කරන සද්දයක් වෙන එකයි පොඩ්ඩක් බැලුවා. අපි ඉතින් වාහනේට බයික් කාර්යෝ ටික පටවගෙන අපි ජයග්‍රහණේ භුක්ති විඳින්න යමු ඉතින් ලෙස්ටර්ගේ පෝට් එකට. කියන්න තමයි මේ මිෂන් එකත් ඉතින් අපිට බාර දුන්නේ ලෙස්ටර්ම තමයි. ලෙස්ටර් තමයි ඉතින් අපේ බොක්ක මයිකල්ගේ පරණ සහායකයා. ඊළඟ මිෂන් එකේදී ඕගොල්ලෝ ආසාවෙන් බලාගෙන තව කැරක්ටර් එකක් උත්තරනවා. ඕගොල්ලෝ ඉතින් මේ වීඩියෝ එකෙන් බලාගෙන ඉන්නේ ඕගොල්ලෝ හැමෝම ආස කරන චරිතය. අපි ඉතින් බලමු මේ කවුද කියලා. අතර මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නේ නෑ. තව ටිකක් තියෙනවා. අපි මුලින්ම ලිස්ට් එකේ පොට් එකට යමු. අදිසි කලබලෙන්නේ මං උඹලා. කලබල වෙන්න එපා. අපි මුලින්ම පොට් එකට ගිහිල්ලා ඉමු. පොට් එකට ගියාට පස්සේ අපි ඉතින් කතා කරමු. හරිද? අපි ලිස්ට් එකේ පොට් එකට යන්න තව ටික දුරක් තියනවාද? නෑනේ චුට්ට දුරයි තියෙන්නේ. ඉතින් ඉස්සරහින් දාන්න තියෙන දකුණට ආයේ. අකෝ ලෙස්ටර්යා මේ ඉන්නේ පොට් එක බඩ. ඒ ලෙස්ටර්යා ඒ බඩ තඩියා. අපි පොට් එකට ආවා. කොල්ලෝ ටික ඉතින් දැන් එළියට ඒ කොල්ලෝ කියලා අන්න මයිකල් අයියා ගැම්මට නා කොල්ලෝ කෙල්ල සෙට් එක ගැම්මට නා ඉතින් දැන් ඕන් කියන වෙලාව හරි ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මිෂන් එක කම්ප්ලීට්. ස්ටාර් අයියත් මොනවා හරි කියනවා. ඉතින් ඊළඟ වීඩියෝ එක එනකන් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් සාදරෙන් ගින්දරෙන් ඉන්න ඕන ගෙවල් වලට වෙලා හරිද? එහෙනම් ගුඩ් බයි.